hello. Vlogs නැත කියලා හැමෝටම මට හිතුණා මට පුළුවන් විදියට මිනි vlog එකක් ගන්න. ඒ නිසා ඔයාලගේ feedback එක අනිවාර්යෙන් මට පහලින් comment කරන්න. family trip එකේ ලස්සන memory එකක් තමයි මම අද ගෙනාවේ. ඉතින් අපි මේ යන්නේ නුවරඑළියේ. මගේ ෆැමිලි එක ගැන සලාම් කියන්න ඕනේ. මට තියෙන්නේ හරිම ආදරණීය පවුලක්. අපේ පවුල එකතු වෙන්නේ කොතනද? එතන සතුටින් පිරුණු තැනක්. ඉතින් අපි මුලින්ම ගියේ Eagle View Point එකට. මෙතනට අපි හිතුවටත් වඩා ලස්සන view එකක් පේනවා. ඒත් වැස්සත් එක්ක අපිට ඒක එච්චර හරියට බලන්න බැරි වුණා. ඉතින් මෙතනට එක්කෙනෙක්ට ටිකට් එක වෙනවා. කෙනෙක්ට රුපියල් 500ක වගේ ගාණක් තමයි ටිකට් එකට ගියේ. ඉතින් ඊට පස්සේ අපි ගියේ ග්‍රෙගරි පාර්ක් එකට. බෝට් රයිඩ් එකක් තමයි අපි ගියේ. ඒක නම් ඇත්තටම අපි ගොඩක් හොඳට එන්ජොයි කරා. කොහොමුණත් හැමදේටම නොබියව ඉන්න මගේ මූණ මෙන්න මේ විදිහට තමයි තිබුණේ. ඉතින් මේ තමයි අපි ඒක කියපු විදිහ. බෝට් රයිඩ් එක නම් අපි හැමෝම හිතුවට වඩා හොඳට අපි එන්ජොයි කරා. ඇත්තටම ඒක ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඉතින් චුට්ටක් බයත් හිතුණා. ඒ වුණාට ඉතින් බය වෙන්න තරම් දෙයක් නෑ. බෝට් රයිඩ් එක කොච්චර එන්ජොයි කරාද කියනවා නම් බෝට් එකෙන් බැස්සට පස්සේ මගේ උගුර තිබුණේ සම්පූර්ණ බැරන්ඩි වෙලා. ඊට පස්සේ අපි ගියදා අපේ නැවතුම් පළ වෙත ගියා. ඉතින් මේක හරිම ලස්සන ප්ලේස් එකක්. මං ඔයාලට පහලින් දාන්නම් ඒකේ ඩීටේල්ස්. එතකොට මං හිතන්නේ අපේ ෆැමිලි එකේ හොඳම choice එක තියෙන්නේ අපේ ලොකු අක්කට. ඉතින් මේකත් අපේ ලොකු අක්කගේ තීරීමක්. ඉතින් වැඩි විස්තර ඕන අය මෙතන ප්ලේස් එක ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න. මං ඔයාලට ඒකේ විස්තර කියන්නම්. පොතත් හරිම ලස්සනයි. ජීවිතේ කොච්චර කලබලකාරී වුණත් කොච්චර පීඩනයකින් වුණත් හිටියත් මේ වගේ තැනකට ගියාම අපිව ෆුල් රිලැක්ස් වෙනවා. ඒක හරිම අමුතු වයිබ් එකක්. ඉතින් මේ වගේ වෙලාවට සීතල නුවරඑළියේ ඉඳලා කෝෆි එකක් බොන එකත් අමුතු වයිබ් එකක්. හරි, දැන් ඉතින් පටන් ගන්න අපේ දෙවනි දවසේ Lovers Leap Waterfall. දෙවනි දවසේ මේ තියෙන්නේ අපි ඒක ගියපු ඉතින් මං හිතනවා ඔයාලා මගේ මිනි vlog එක enjoy කරන්න ඇති කියලා. Thank you for watching. See you in the next video. Thank you. Bye bye.